හරි මම යනවාද ඔයාලට? ඔව් එහෙනම් හරි හරිද? හරි ඊළඟ ලියා ගන්න එක්සැම්පල් එකක් දාන්න ළමයි. හරි මෙන්න මේක දාන්න එක්සැම්පල් එකක් විදියට. එක්සැම්පල් එකේ මේක දාගන්න. import array x equal array dot array I මේ import array කියන එකයි array dot array කියන එකයි වෙන පාරකින් ලියා ගන්න. මොකද වෙනස් වෙන්න පුළුවන් මේක සහ මේක ඇතුලේ data එක වෙනස් වෙනවා. මේක වෙනස්ක් වෙන්නේ නැහැ කොයිම අවස්ථාවක. මේ print එක දාන්න ඕනෙත් නැහැ. මේ ටික විතරක් දාන්න. array එකක් නිර්මාණය කිරීම කියලා දාලා මේ ටික මේක ලියා ගන්න. array එකක් නිර්මාණය කිරීම. array එකක් නිර්මාණය කිරීම. red box කියන්නේ කවුද? ඒ මේ මගේ එකක් බා මේ අපි ඔය සල්ලි දීලා ගත්ත මේල් එක ගන්න තියෙන්නේ. ඔය මේල් එක මේ තමයි වැටෙන්නේ. හරි. ලියා තමයි මේක. නෑ නාදන පුදුලේ නෙවෙයි මේ මගේ මේල් එක මොකද මේ අර ඒක සල් මේ මාසේ එක්ස්පයර් වෙනවනේ මාසෙට පැකේජ් එක ගන්න. මේක සා දැන් ඔය මිටලා ලිමිට්ලා දිනෙත් ඒකයි. හරි. ළමයි ඊළඟට දාගන්න අපි ලිව්වද එක් වර්ගයක් පමණක් තිබිය හැකි කියලා ඇරේ එක දත් එක් වර්ගයක් පමණක් තිබිය හැක. එහෙම ලිව්වද? ඔව් ලිව්වලම එක් සර් වර්ගයක් ලිව්වනේ. හරි. නෑ මේකට තියෙනවා. නැත්තම් ලියා ගන්න. ඇරේ එකක් සඳහා එක් දත්ත වර්ගයක් පමණක් පැවතිය හැක. ඇරේ එකක් සඳහා එක් දත් ලිව්වදා හරිද? එහෙනම් දාන තරුව දත්ත ඇරේ සඳහා භාවිතා කළ හැකි දත්ත වර්ග. ඇරේ සඳහා භාවිතා කළ හැකි දත්ත වර්ග. සිම්පල් i දා ගන්න අපි වැදගත් වෙන විදිහට දාගමු. සිම්පල් i කියලා කියන්නේ ධන හෝ ඍණ. හරි සිම්පල් i කියන්නේ ධන හෝ ඍණ. සිම්පල් i ධන හෝ ඍණ ඉන්ටිජර් සංඛ්‍යා. හරිද? ධන හෝ ඍණ ඉන්ටිජර් කියන්නේ ඒවට තමයි. හරිද? ධන හෝ ඍණ ඒවා. කැපිටල් i කියලා කියන්නේ ධන පමණයි. ධන සංඛ්‍යා, ධන පූර්ණ සංඛ්‍යා. ධන පූර්ණ සංඛ්‍යා. හරිද? ඊළඟට f කියලා කියන්නේ කැපිටල් F කියලා කියන්නේ ෆ්ලෝටිං දශම සහිත සංඛ්‍යා. ෆ්ලෝටිං දශම සහිත සංඛ්‍යා. කියන්නේ 5.5 5.6 වගේ ඒවා. u කියලා කියන්නේ string data type එක ඒවා. මේ තුන මේ හතර චුට්ටක් වැදගත්. ඒ නිසා මේ හතර මතක තියාගන්න. එතකොට මෙතනටවා දාන අගය හරිද? ඔයා මෙතන දාන මේක මෙතන දාන වැලියු එක ඔයා i නම් ධන හොරින ඉන්ටිජර් ඔයා කැපිටල් i නම් ඒක ඇවිල්ලා සිම්පල් ඉන්ටිජර් එකක් සෝරි මේ ප්ලස් ඒවා විතරයි කැපිටල් i නම් f නම් ෆ්ලෝටින් එකක් u නම් ස්ට්‍රින්ග් එකක් තමයි ගන්න වෙන්නේ. හරිද? හෙට ලියා ගන්න. හරි. ඊළඟ දාන්න අරාවක් මුද්‍රණය කිරීම. අරාවක් මුද්‍රණය කිරීම. තරුවක් දාලා ලියන්න. අරා මුද්‍රණය කිරීම. මේක තමයි අරාව නිර්මාණය කිරීම. අරාව නිර්මාණය කිරීම
මහින්ද මහත්තයත් ඇවි. කවුද මගේ මහින්ද මහත්තයා කියන්නේ? මෙතුෂද නෑනේ. මහින්ද රාජපක්ෂ. මේ අදාළ පුද්ගලයන් රීනේම් කරගනින් ඈ මම රිමූව් කරනවා. තමන්ගේ නමින්. මේ රිමූව් කරත් එම ආයෙ එන්න බෑ. තමන්ගේ මේක ඇත්තටම රීනේම් කරන්න මම විනාඩි 2ක් දෙන්න. හරි. හරි. අහගන්න වැඩි. හරි. ඊට පස්සේ මොකද්ද වෙන්නේ ළමයි? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ලියා ගන්න අරාවක් මුද්‍රණය කර ගැනීම. අරාවක් මුද්‍රණය කර ගැනීම. මෙතුෂ දැන් මම බලුවා කවුද කියන්නේ නැහැ. නැහැ බා වෙනනම් වලින් ආරසි පොඩක් බෑනේ හොයාගන්න කවුද දන්නේ නැනේ. හරි. මේ මොකද මෙතුෂට මේ මහින්ද වෙන්න ආසාවක් කියලා. හරි. බාන වැඩි. ඊළඟට දාගන්න අරාවක් මුද්‍රණය කිරීමට මුලින්ම දාගන්න මේ දාගන්න අරාවක් මුද්‍රණය කිරීම සඳහා print විධානය භාවිත කරයි. print x මේක දාගන්න. ඔයා මේකට x නම් දැම්මේ array නම ඒක array නම print x නම් දැම්මේ ඔයා print x කියලා දාගන්න නැත්නම් ඔයාට array එකට දාපු නම දාගන්න. තේරුණාද print x. ඒ ඇති එකට. හරිද? මොකද්ද ආරාවක් මුද්‍රණය කිරීම? කිරීම සඳහා print ශ්‍රිතය භාවිත කරයි. print ශ්‍රිතය භාවිත කරයි. print ශ්‍රිතය භාවිත කරයි. ඒකට එක්සැම්පල් මේක දාගන්න. ඊළඟට දාන්න ඊළඟ තරුව කියන්නේ ඊළඟ වර්ගය. දැන් print නේ දාන්න අරාවක් ඉන්ඩෙක්ස් සදා සහාය දක්වයි. අරාවක් ඉන්ඩෙක්ස් සහ සහාය දක්වයි. ඒකට එක්සැම්පල් දාන්න print කියලා දාලා x print දාලා x දාලා කොටු වරහන් දාලා දෙක කියලා දාන්න. එක. මේක ලියාගෙන ඉස්සරහින් print එක මොකද්ද වෙන්නේ කියලා දාලා output එක 20 එක ලියාගන්න. මේ මොකද්ද? out. හරිද? 20 එක දාන්න. මොකද මේක ඉන්ඩෙක්ස් එක මේක ඉන්ඩෙක්ස් එකත් ලියලා තියාගන්න මේක ඉන්ඩෙක්ස් එක. ඉන්ඩෙක්ස් එක බිඳුව 1 2 කියලා ලියලා තියාගන්න. හරිද? හරි. අපිට රේන්ජ් එකක් ගන්න පුළුවන් ඈ. කලින් ගත්තා වගේ. ඔයාලට මේකට ඉතින් දාන්න පුළුවන් ඉතින් කොලන් එක දාලා මේකට දැම්මොත් ඒත් මේ අවුට්පුට් එක තමයි එන්නේ ඉතින්. දෙක ගන්න නැහැ නේ අපි. එකද සලකන්න ඔයාලට එහෙම අවුට්පුට් එකක් ගන්න ඕන නම් මෙතන බිංදුව ඉඳන් ගන්න පුළුවන්. ඒතකොට මේ දෙක විතරක් එනවා. තුන ගන්න ඕනේ 3 කියලා ගන්න පුළුවන්. හරිද? හරි. ඊළඟට දාගන්න අරාවට අගයන් එකතු කිරීම. අරාවට අගයන් එකතු කිරීම. මේක ලියාගෙන ඉරිකැලක් ගහලා අවුට්පුට් එක දාගන්න මෙන්න මෙහෙම එකක්. දහයකමා 20කමා 30කමා 40 මේක දාගන්න අවුට්පුට් එකේ හැෂ් දාන්න එපා ඈ හැෂ් ලකුණු දාන්න මේ කමෙන්ට් එකක් දාන්න මේ දාන්න කමෙන්ට් එක. හරි. explain මේකට අදාළ වරහක් දාලා ලියන්න. එකවරකට එක් අගයක් පමණක් එකතු කළ හැක.
එකවරට එක අගයක් පමණක් එකතු කළ හැක. ඒකට මේක ලියාගෙන වැරද්දක් දාගන්න. මේක ලියා වැරද්දක් දාගන්න. තිරෙන තිරේ මං මේක උදාහරණය අරාඩ අගයන් එකතු කිරීම කියලා දාලා මේක ලියාගෙන අවුට්පුට් එකට ඒක දාගන්න. හරිද? පස්සේ මේක ලියාගෙන වරහණක් දාලා ලියන්න අගයන් එකවරකට එකතු කළ හැක්කේ එක අගයක් පමණයි කියලා. හරිද? එකවරකට එකතු කළ හැක්කේ එක අගයක් පමණයි. ඒ ඇපෙන්ඩ් එකේ. හරි. ඊළඟට දාන්න අගයන් කීපයක් එකවර එකතු කිරීම. අගයන් කීපයක් එකවර එකතු කිරීම. ඒක අපි දාන්න මෙහෙමයි. x dot extend 50ක් දාලා 40, 50, 60 දාගන්න. මේක අවුට්පුට් එක තමයි අර දාපු ඇරේකට ඇරේ කියලා එකක් ඇවිල්ලා තෝරන ඇතුලේ 10, 20, 30, 40, 50, 60 මේක ලියා ගන්න. අර අගයන් කීපයක් එකතු කිරීම. අර අසලා අගයන් කීපයක් එකවර එකතු කිරීම. අර අසලා අගයන් කීපයක් එකවර එකතු කිරීම. මෙතුෂ මෙතුෂ මේ ඉස්කෝලේ මොකද්ද? Prince of Persia. පිසු ආහාරය. හරි. මේ යාතද? හරි. හරි. දැන් හිතන්නකෝ මෙහෙම. දැන් මේක ඔයාලා දැක්ක දෙයක් තමයි. හරිද? ඔයාලා මේක දැක්ක දෙයක් තමයි මේ ටිකක් මේ ටික රිමූව් කරගන්නම්. හරි. මේ ඔක්කොම ටික අයින් කරගෙන අපේ ඇපෙන්ඩ් එක විතරක් මේක තියාගෙන මේකත් අයින් කරමු. හරි. ඕකේ. හරි. පස්සේ මේක තියාගෙන print එකක් ගමු print text කියලා. හරි. කොහේ වැරද්ද තියෙන්නේ සැපෙන් 40යි print text okay ලයින් කීයද දෙන්න කියලා කියන්නේ ලයින් 5 එකේ මේකේ මෙතන සැප් වෙනවනේ. ඔයාලා දැක්ක දේ තමයි ළමයි අපිට සාමාන්‍යයෙන් මේකේ අවුට්පුට් එක ආවේ. ඔයාලා බලන්න. මාතේ කලින් හරිද? ඔයාලා බලන්න අවුට්පුට් එකේ මේ 40 කියන අකට තමයි එකතු වෙලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අවසානයේ තමයි 40 කියන එක එකතු වෙලා තියෙන්නේ. මෙතන 50 දැම්මොත් ඒ 50 කියන එකත් එකතු වෙන ළමයි 40ට පස්සේ. එහෙමනේ අඩේ තියෙන්නේ. හරිද? ඕකයි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් හිතන්න ඒ කියන්නේ අපි දාන ඉන්පුට් කරන එක append එක දැම්මොත් extend එක දැම්මා. හරිද? දැන් extend දාමුකෝ. හරිද? ඒක ඔතන කතාව. extend එක දැම්මත් හරිද? extend එක දැම්මත් මම දාන 50, 60 කියලා. එනවා.
blue color. Wait a minute.